ඔයා දන්නවද මේ ඉංග්‍රීසි වචන තුනේ තේරුම? collapse, require, positive. පළමු වචනය collapse. collapse කියන්නේ to fall down or fail suddenly. හකුලන්න, කඩා වැටෙන්න කියන එක. Example, the old building might collapse soon. පරණ ගොඩනැගිල්ල ඉක්මනින් කඩා වැටෙන්න පුළුවන්. ඊළඟට require. require කියන්නේ to need something as necessary or essential. ඒ කියන්නේ අවශ්‍යයි ඕන වෙනවා කියන එක. Example, this job will require a lot of effort. මේ වැඩේට ලොකු උත්සාහයක් අවශ්‍යයි. අන්තිම වචනය positive. positive කියන්නේ confident, hopeful or showing good qualities. ධනාත්මක හොඳ ගුණාංග පෙන්වන කියන අදහස. Example, always try to have a positive mindset. හැම විටම ධනාත්මක ආකල්පයක් තියාගන්න උත්සාහ කරන්න. හරි යාළුවනේ, අද අපි ඉගෙන ගත්තා collapse, require, positive. දැන්ම englishlocker.com එකට ගිහින් මේ වචන පාවිච්චි කරලා කතා කරන්න පුරුදු වෙන්න.